ශ්‍රී ලංකාවේ ගුරුවරයෙක් තමන් නොකළ වරදකට යම්කිසි චෝදනාවක් ලැබුවම ඔහුට හෝ ඇයට නීත්‍යානුකූලව ප්‍රවේශයක් තියෙනවා. මේකට අපි කියනවා සාධාරණ විනය ක්‍රියාවලියක් තුලින් ඔහුගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න පුළුවන්. නැචරල් ජස්ටිස් කියන එක තමයි මෙතන කියන්නේ සාධාරණ විනය ක්‍රියාවලියක් කියන එක. එතෙන්දී ඒ වගේ අවස්ථාවකදී ගුරුවරයෙකුට ඇති මූලික නීතිමය අයිතිවාසිකම් කීපයක් මම කැමැති පෙන්වලා දෙන්න. මෙහිදී ඉස්සෙල්ලම මේ චෝදනාවේ දැනගැනීමේ අයිතියක් තියෙනවා. එම චෝදනාව ලැබූ ගුරුවරයා හෝ ගුරුවරියට ඒ චෝදනාව පිළිබඳව පූර්ණව ලිඛිතව දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඔහුගේ චෝදනාව සම්බන්ධයෙන් ලිඛිතව විස්තරයක් පැහැදිලිව දැනගැනීමට ඔහුට පුළුවන්. ඒ වගේමයි සාක්ෂි, ඒ වගේම පැමිණිලි පිටපත් ලබා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. ඒ චෝදනාව සම්බන්ධයෙන් තියෙන පැමිණිලි හා ඒ වගේම සාක්ෂි පිළිබඳ පිටපත් ගැනීමට ඔහුට පුළුවන්. ඒ වගේම තමන් මෙහිදී මේ ප්‍රවේශයේදී තමන් ආරක්ෂා වෙන්න ඕන. එහිදී තමන් ආරක්ෂා වීමට එව පුද්ගලයාට පුළුවන් ලිඛිතව පිළිතුරු සපයන්න පුළුවන්. තමන්ගේ මේ චෝදනාව සම්බන්ධයෙන් ලිඛිතව තමන්ට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන්න පුළුවන්. සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීම ඊළඟට නීතිඥ කුමාර්ගෙන් හෝ ගුරු සංගමය තුලින් ඔහුට සහාය ඉල්ල ගන්න පුළුවන්. නීතිඥවරයෙක් එහෙම නැත්නම් ගුරු සංගමය හරහා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම මෙහිදී පරීක්ෂණයක් නොමැතිව දඬුවම් දෙන්න බෑ. පරීක්ෂණයක් සිදු කරන්න කලින් හදිසියේදී තීරණ අරගෙන දඬුවම් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රිලිමිනරි ඉන්ක්වයරි එකක් එහෙම නැත්නම් ෆෝමල් ඉන්ක්වයරි එකක් තියෙන්න ඕන කියන එක තමයි මේකේ අදහස තියෙන්නේ. ඒ වගේම මේ දෙපාර්ශ්වයේම විමසීමෙන් දෙපාර්ශ්වයේම ඇසීමෙන් තමයි තීරණ ගත යුත්තේ. දෙපාර්ශ්වයේ කැඳවීම නොකොට මෙහි තීරණයක් ගන්න බැහැ කියන එක තමයි මේකේ අපි පැහැදිලි කරන්නේ. ඒ වගේම එවැනි තත්ත්වයකට පත්වෙච්ච ගුරුවරයෙකුට අභියාචනා කිරීමේ අයිතියක් තියෙනවා. ඒ අභියාචනාව අපීල් කිරීමේ අයිතිය පළමුව විදුහල්පතිවරයාට කරන්න පුළුවන්. ඊළඟට කලාප අධ්‍යාපන කාර්යාලය වෙත අපීල් කරන්න පුළුවන්. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අපීල් කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සිදු කරුණ සම්බන්ධයෙන් අපීල් කිරීමක් කරන්න පුළුවන්. මීට අමතරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නව නම් මේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් යටතේ අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න පුළුවන්. ඒ වගේම රීට් ඇප්ලිකේෂන් එකකුත් ගොනු කිරීමට හැකියාව තියෙනවා. මෙහිදී වැදගත් වෙන්නේ චෝදනා ලිපි පිටපත් ගැනීම අවශ්‍ය වෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් තියෙන ලිපි පිටපත්. ඊළඟට මෙහිදී පිළිතුරු ලබා දෙන්න ඕන ලිඛිත මාර්ගයෙන් පමණයි. ලිඛිතව පිළිතුරු ලබා දීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සාක්ෂි තියෙනවා නම් SMS ඔය දුරකථන මාර්ගයෙන් SMS ඒ වගේම WhatsApp CCTV දර්ශන ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ සාක්ෂිත් එකතු කර ගැනීම මේකෙදි වැදගත් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙකුගේ බලපෑම හෝ බය නිසා තමන් වැරදිකාරයෙක් බව පිළිගන්න එපා. නිවැරදි පුද්ගලයෙක් වුණත්
ඔහුගේ බය ඒ වගේම යම්කිසි කෙනෙකුගේ බලපෑම මත තමන් වරද පිළිගන්න එපා කියන එක මේකෙදි විශේෂයෙන්ම සඳහන් කරගන්න ඕන. මෙතෙන්දිත් නැවතත් අපි මතක් කරන්නේ තමන් ගුරු සංගමයක හෝ නීතිඥයෙකුගේ සහාය වහාම ලබා ගන්න ඕන මේ වගේ ප්‍රශ්නයකටපත් වෙන ගුරුවරයෙක් හෝ ගුරුවරියක්. ඒ වගේමයි දැන් මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ඔබ දැනුවත් වෙනවා නම් මීට අදාළ නීති රාමුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව යම් දැනුමක් ඇති කර ගන්න ඕන. ඒ වගේම මේ establishment court කියන මේ පිළිබඳවත් යම් නීති රාමුව මේ වයින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි public administration circulars මේ ඉතාමත්ම වැදගත් මෙවැනි අවස්ථාවල් වලදී. ඒ වගේම මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් educational department disciplinary procedures කියන එක විනය සම්බන්ධයෙන් තියෙන්නේ මේව පිළිබඳව යම් පරිශීලනයක් අවබෝධයක් ඇති කරගන්න. ඒ වගේම natural justice principles ඒක තමයි අපි මුලදී කතා කරේ. natural justice principles සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව ඒ සීමාවන්ට යටත්ව තමයි මේ කටයුතු නිරීක්ෂණය කෙරෙන්නේ තීරණ ගන්නේ. මේට අදාළ නීති රාමුව තියෙන්නේ එීම අදාළ ලිපි ලේඛනවල. දැන් ඒ වගේමයි දැන් මේ මෙතන අපි අදහස් කරේ බොරු චෝදනාවක් කියලා බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙනවා මේ ගුරුවරු සම්බන්ධයෙන් ඒ සත්‍ය පරීක්ෂණයකින් පසුව ඇතැම් දේවල් සත්‍ය වුණත් ඇතැම් පුද්ගලයන්ට සම්පූර්ණ ව්‍යාජ බොරු චෝදනා ඉදිරිපත් වෙනවා. මේ ලිංගික චෝදනා ඉදිරිපත් වෙනවා. විවිධ අපි බැලුවම ඉදිනදා පුවත්පත් ඒ වගේම මුළු රටේම යම් ප්‍රවෘත්ති බැලුවම ලිංගික චෝදනා, ළමා අපයෝජන, ඒ වගේමයි මේ මුදල් වංචා, ශාරීරික හිංසන කියන එක බහුලවම මේ ශාරීරික හිංසන කියන දේ දකින්න ලැබෙනවා. ඒවයි යම් යම් දේවල් වලදී අපි දකිනවා ඒවා ඇත්ත සිද්ධි වගේම දේශ සහගතව එම ගුරුවරු සම්බන්ධයෙන් යම් යම් පරිගැනීම් මත පදනම් වූ දේවලුත් දකින්න ලැබෙනවා. එතකොට කොහොමුණත් මේ වගේ දේවල් මත මෙය සිදු වහාම මේ පොලිස් පරීක්ෂණ ආරම්භ වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වෙනවා. එතෙන්දී එම ගුරුවරු දැන් මේවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න ඕන නීතිඥවරයෙකුගේ සහාය වහාම ලබා ගත යුතුයි. මොකද නැත්නම් ඔවුන් බලාපොරොත්තු නොවූ යම්කිසි මෙවැනි දෙයකට මුලින්ම පළවෙනි අත්දැකීමක් වශයෙන් මුහුණ දෙනවා නම් බොහෝ විට කිසිම හේතුවක් නැතුව ඇතමුන් වරද පිළි අරගෙන දඬුවම් ලබන්න එකග වෙනවා තියෙන බය නිසා. ඒ නිසා එවැනි බයක් කිසිසේත් ඇති කළ යුතු නැහැ. Taman නිවැරදි නම් ඒ වගේම ඔබගේ ගුරු සංගමේ තුලින් ගුරු සංගමයෙන් මෙයට ඉදිරිපත් වෙන්න අදහස් ඉදිරිපත් කරන්න කටයුතු කරන්න පුළුවන්. නීතිඥ සහාය විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවලදී ලබා ගත යුතුයි. මොකද මේ නීතිය හා සම්බන්ධ මෙම කටයුතු වලදී ඔබගේ දැනුම ඔබගේ තනි ක්‍රියාකාරීත්වය පමණක් ප්‍රමාණවත් වන්නේ නැති නිසා